Hello everyone, welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. ඉතින් ඔයා නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ජනවාරි මාසේ කරන දේවල් ඔයාට පෙන්වන ගමන්ම අපි අද කතා කරමු ගෑනු ළමෙක් විදිහට අද වෙද්දි අපි දකිනවා ගොඩාක් අය ෆෝවර්ඩ් විදිහට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ගෑනු ළමෙක් විදිහට ඔයාට තනියම ඔයාගේ වැඩ කරගන්න බැරි නම් ඔයා හැම වෙලාවෙම හිතනවා නම් අනේ මටත් පාර්ට්නර් කෙනෙක් ඉඳියනම් ඒ වගේම මගේ වැඩවලට උදව් කරන්න හොඳ යාළුවෙක් ඉඳියනම් එහෙම නෑ කියලා දුක් වෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වේවි. ඉතින් මම මේ ඇවිත් ඉන්නේ නුගේගොඩට shopping ආවා මට අවශ්‍ය කරන දේවල් ගන්න. ඒ ආව ගමන් බර්ගර් කින් එකට ආවා අයිස්ක්‍රීම් එකක් ගන්න. අයිස්ක්‍රීම් නෑ. ඒ නිසා මං ගත්තා අයිස් කොෆි එකක්. මේක බී ගන්න බෑ මට. ඉතින් ඒක බොන ගමන් මම මේ කතාව ඔයාලට කියන්නම්. මම මේ හැම ගමනක්ම යන්නේ තනියම. පාර්ට්නර් කෙනෙක්වත් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් මට නැහැ. ඉතින් එහෙම කියලා මම මගේ වැඩ කල් දාගන්න බෑ. කවුරුහත් කරන දරකක් බලන් ඉන්නත් බැහැ. ඉතින් ඒ නිසා ඔයාටත් ඒ වගේ අවස්ථාවක නම් ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ වැඩ කරගන්න ඕනේ. ඒත් යන්න තනියම කම්මැලේ වගේ නම් බලන්න ඔයා යන්න නොදන්න තැනක් නම් ඉස්සෙල්ලාම Google Map එක දාගෙන ඔයා ඉස්සෙල්ලා යන්න ඉස්සෙල්ලා ඒ තැන සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බලලා යන පාර ගොඩක් වෙලාවට මම යූස් කරන්නේ public transport. එහෙම යන්න බැරි තැනක නම් විතරයි මම ටැක්සි එක පාවිච්චි කරන්නේ. ඒකත් ඔබ ටැක්සි එක තමයි පාවිච්චි කරන්න. ඉතින් මේ තනියම තමයි දවසේ ගියේ. ඉතින් ඊළඟට මම ගියා ෆිල්ම් එක බලන්න ධර්ම යුද්ධය. මං හිතනවා ගොඩක් අය මේ වෙද්දි බලලා ඇති කියලා. මේක බලන්නම් මම මගේ යාළුවෙක් එක්කයි ගියේ. ඉතින් එදා මම බබල් ටී එකක් ගත්තා. මම ෆස්ට් ටයිම් බබල් ටී එක එදා තමයි try කරේ. ඉතින් මේ වගේ මම ෆිල්ම් බලන්න තනියම ඇවිත් තියෙනවා. ඉතින් ඔයාටත් එහෙම යන්න කිසි කෙනෙක් නැත්තම් තනියම හරි යන්න. කිසියටම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඔන්ලයින් බුක් කරගන්න පුළුවන් ටිකට්ස්. ඔන්ලයින් ටිකට් එකක් බුක් කරගෙන කන්නාස මොනවා හරි තියෙනවා නම් ඒකත් අරගෙන යන්න පුළුවන්. මේ ෆිල්ම් එක නම් රුපියල් 1200යි හැව්ලොක් මෝල් එකේ වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ගත කරන්න ඔයාලට පුළුවන්. ඒ තනියම තමන්ගේ වැඩ ටික කරගන්න ෆෝන් එකේ මැප් එක පාවිච්චි කරගෙන ඔයාට පුළුවන්. ඒ වගේමයි ඔයාගේ සතුටින් ඉන්න හැම වෙලේම ලස්සනට පිළිවෙලට අඳින්න. ජොබ් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් ආයෝජනයක් කරන්න. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් ලස්සනට ඉන්න දේවල් ටිකක් අරගන්න. හරි ලස්සනට ඇඳහම අපිට කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒ වගේමයි ඔයා ආස දෙයක් ඔයාට කන්න බොන්න අරන් දෙන්න. ඒව ගොඩක් සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. හැබැයි හැම වෙලේම නෙමෙයි. අපි ඉඳලා හිටලා ආස කරන පැණි රස දෙයක් එහෙම කෑවට කමක් නැහැ. හැබැයි ඉතින් ඒක කන්ට්‍රෝල් එකක් ඇතිව මේ වෙලාව නම් රෑ 9ට විතර කිට්ටුයි. මං ඔෆිස් ගිහිල්ලා හිම්ම බැරිස්ට එකට ආවා. අපේ දවසක් ඉතින් මං කැපිෂනෝ එකක් ගත්තා. මේක නම් උනේ රුපියල් 800 ගණක් වගේ මේකේ ටෝටල් බිල් එක උනේ. මං ඒ වෙලේ රැට ගිහින් කන්නත් ඕනේනේ. ඒ නිසා මං ගත්තේ කැපිෂනෝ එකක් විතරයි. ඉතින් රෑ වුණා කියලා කිසි ගාණක් නැහැ. මුලින් ඔයා බැරිස්ටා try කරලා නැති කෙනෙක් නම් ඔයාට ඔෆිස් වැඩ කරගන්න උනත් බැරිස්ටා එකට යන්න පුළුවන්. හැබැයි එහෙම යනවා නම් ඉස්සෙල්ලා ඔයාට පුළුවන් YouTube එකෙන් වීඩියෝස් කීපයක් බලලා ඒකේ කල්චර් එක කොහොමද, ප්‍රයිසස් කොහොමද මේ දේවල් දැනගෙනම යන්න. ඉතින් ඔය කිසි ගාණක් නෑ මං එතනට ගිහිල්ලා මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. එතන charging points තියෙනවා. ඒ වගේම free wifi තියෙනවා කියලා දැක්කා. මම use කරේ නැහැ. මං ඒ වගේ shopping යන්නේ, coffee shop යන්නේ වගේම මම හැමදේම කරන්නේ තනියම ඉගෙනගෙන තියෙනවා දැන්. ඒ නිසා ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ ජනවාරි මාසේ මම ඔයාලට කිව්වනේ මම ටිකක් busy.
මේ අපේ ICT law කොන්ෆරන්ස් එකක් නෙමෙයි වර්ක්ෂොප් එකක් කියලා කිව්වොත් හරි. මේ වගේ එකක් මම එනකම් බලාපොරොත්තු වෙන ඉඳී මම ඉතින් ඒකටත් සහභාගී වුණා. මේ අපේ කැම්පස් එකේ අපි ඉස්සර ආසම තැන හයිලන්ඩ් එක. එතන ඉඳන් අපි යාළුවොත් එක්ක අයිස්ක්‍රීම් එහෙම කෑවා. ග්‍රහලෝකාගාරය තියෙනෙත් කැම්පස් එක ඇතුළෙමනේ. ඉතින් අර වර්ක්ෂොප් එක ඉවර වෙලා මං ආවේ කැම්පස් එක හරහා. කැම්පස් එකත් මට බලාගෙන එන්න ඕනි වුණා. මොකද කැම්පස් එක කියලා කියන්නේ ජීවිතේ ලස්සනම කාලයක් ගත වෙච්ච සුන්දරම ස්ථානයක්. ඉතින් අද ඒ යාළුවෝ දකින්න වෙන්නේ කලාතුරකින් වුණාට ඉතින් ඒක ගැන දුකයි. ඒ වුණාට ඉතින් ලස්සනට මගේ ෆැකල්ටි එක බලාගෙන ආවා. ඔය මගේ ෆැකල්ටි එක ලෝ ෆැකල්ටි එකේ අදින්නේ කොළඹ යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි එක ඊළඟට මේ අපේ කැන්ටින් එක ලෝ කැන්ටින් එක ලෝ කැන්ටින් එකයි ජිම් එකයි එතන. ඉතින් ඉස්සර ගොඩක් යාළුවොත් එක්ක අපි වැඩිම වෙලාවක් ගත කරේ ලෙක්චර් හෝල් වලට අමතරව ඔන්න ඔය කැන්ටින් එකේ යාළුවොත් එක්ක කියව ඉන්න. ඉතින් ඒ සුන්දර මතකයන් මතක් වෙනවා. කොරෝනා කාලෙත් එක්ක අපිට ගොඩාක් වෙලාවට ඒ ටයිම් එක මිස් වුණා. නිසා අපේ ගොඩක් ඒවා ඔන්ලයින් නිසා මේ කැම්පස් එකේ ඉස්සරහා මගේ ෆැකල්ටි එක ඉස්සරහා කැටපත් පවුර ඒ වගේම ඉස්සරහා නීතිය දෙවඟන ඉන්නවා. හරි එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්නයි යන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් channel එක subscribe කරන්න. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.